තියෙන්නේ ළමයි වර්ෂාමානයක්. මේක වර්ෂාමානයක්. මේක සාමාන්‍ය පාසලක නෑ. මේක ප්‍රමිති තත්ත්ව එකක්. මේකම තමයි කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. මේ වර්ෂාමානය මෙන්න මෙතනට අහස් වතුර වැටෙනවා. මෙතනට අහස් ජලය වැටෙනවා. මෙතනට අහස් ජලය වැටෙනට පස්සේ මේ බලන්න වතුර වාෂ්පන එක වළක්වන්න කුඩා සිදුරක් තියෙනවා. වතුර වාෂ්පන එක වළක්වන්න ජලයේ වාෂ්පන එක වළක්වන්න කුඩා සිදුරක් තියෙනවා. මේ වැටෙන වතුර ටික ජලය ටික මේ වැටෙන ඒවා ටික මෙන්න මෙතනට මෙතනට මේ බටේට එකතු වෙනවා. බටේට එකතු වෙලා මේ පහළ තියෙනවා මේකේ සම්පූර්ණයෙන්ම ජලය රැඳෙනවා. සම්පූර්ණයෙන්ම මේකේ ජලය එකතු වෙනවා. ජලය එකතු වෙනකොට මෙන්න මෙතන තියෙනවා මේක පැය 24ක් කරකැවෙනවා. පැය කීයක්ද? 24ක්. පැය 24ක් කරකැවෙනකොට මේක වටේට තියෙනවා ප්‍රස්ථාර පොළයක් සම්බන්ධ කරලා වර්ෂාවේ අගය කොච්චරද කියලා මැනගන්න. වර්ෂාවේ අගය මැනගන්න මෙන්න මෙතන තියෙනවා මේ වාගේ පොඩි දර්ශකයක් නැත්නම් මේ අගය කියව ගන්න පුළුවන් පොඩි කටුවක් තියෙනවා. වතුර පෙරලනකොට දර්ශකය මොකද වෙන්නේ? උඩට එනවා. හරිද? එතකොට මේක කරකැවෙනකොට මේකේ වර්ෂාවේ අගය කොච්චරද කියලා මැනගන්න පුළුවන්. කොච්චරද කියලා. එහෙනම් අපි මේක අපේ පාසල් වල නැති වුණාට මේක තමයි කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන වර්ෂාමානය.